හොඳයි. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ පුරාම ලොකු කතාබහක් ඇති කරපු ඇත්තටම කිව්වොත් ආందోලනයක් ඇති කරපු සිදුවීමක් ගැන. ඒ තමයි ඉරානයේ උත්තරීතර නායකයා අලි කමෙනිට එරෙහිව ක්‍රියාත්මක වුණා කියලා කියවෙන රහස් බුද්ධි මෙහෙයුමක් ගැන සමාජ මාධ්‍යවල පැතිරෙන කතාව. දන්ත වෛද්‍යවරයෙක්ගේ පුටුවක් එහෙමත් නැත්නම් ඔත්තුකරුවෙක් කටවපු උගුලක්ද? ඇත්තටම මේ ප්‍රශ්නේ තමයි මේ මුළු කතාවෙම කුතුහලයේ දනවනම හිතන්නම පොළඹවන කොටස. අපි බලමු මේකේ ඇතුළාන්තය මොකක්ද කියලා. ඉතින් මේ විග්‍රහය අපි කරගෙන යන්නේ මෙහෙමයි. මුලින්ම බලමු මේ වෛරල් වුණු රහස් මෙහෙයුම ගැන. ඊට පස්සේ අපි කතා කරනවා මේ කියන්නේ ඩෙන්ටිස්ට් චිප් න්‍යාය ගැන. ඒ වගේ මෙහෙයුම් ඇත්තටම කරන්න පුළුවන්ද? ඒ වගේම මේ ගැන නිල මතය මොකක්ද කියලාත් අපි බලමු. අවසානයේට නියම ඔත්තු සේවා පාවිච්චි කරන තාක්ෂණික ක්‍රම මොනවද කියලාත් කතා කරමු. හරි. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. මේ වෛරල් කතාවේ හරයම තමයි ලෝක නායකයෙක්ව අවුරුදු 10ක් තිස්සේ හොර රහස්‍ය ලුහු බැඳීමේ අතිශය සංකීර්ණ සැලැස්මක් ගැන කියවෙන එක. සමාජ මාධ්‍යවල පැතිරෙන ප්‍රධානම චෝදනාව තමයි මේක. ඊශ්‍රායලයේ මොසාඩ් සහ එක්සත් ජනපද බුද්ධි අංශය එකතු වෙලා අවුරුදු 10කටත් වඩා වැඩි කාලයක් තිස්සේ ඉරාන නායකයාව ලුහු බැඳියා කියන එක. මේක තමයි අපි අද ගැඹුරින් හොයලා බලන මූලිකම කාරණය. දැන් තමයි මේ කතාවේ වඩාත්ම කුතූහලයේ දනවන හරියට ෆිල්ම් එකක් වගේ කොටස එන්නේ. ඒ තමයි මේ මෙහෙයුම ක්‍රියාත්මක වුණා කියන විදිය. මේකට කියන්නේ ඩෙන්ටිස්ට් චිප් න්‍යාය කියලා. බලමු මේකෙන් ඇත්තටම මොකක්ද කියන්නේ කියලා. මේ න්‍යායට අනුව මේ මෙහෙයුම පියවර 4කින් වෙලා තියෙන්නේ. පළවෙනියටම බුද්ධ්‍යංශ නිලධාරීන් වෛද්‍යවරු විදිහට එම නැත්නම් දන්ත වෛද්‍යවරු විදිහට වෙස්වලාගෙන ඉරානයට ඇතුළු වෙනවා. දෙවනුව දන්ත ප්‍රතිකාරයක් කරන අතරතුරේදී ඇසටවත් පේන්නේ නැති තරම් පුංචි ට්‍රැකින් චිප් එකක් සිරුරට ඇතුල් කරනවා. තුන්වෙනි පියවරේදී චන්ද්‍රිකා සයිබර් මෙවලම් සහ ඔත්තුකරුවන් පාවිච්චි කරලා මේ චිප් එක නිරන්තරයෙන් නිරීක්ෂණය කරනවා. අන්තිමට ඒ හරහා ලැබෙන නිශ්චිතව තොරතුරු පාවිච්චි කරලා අනාගතයේදී ප්‍රහාරයක් එල්ල කරන සැලසුම් කරනවා. හොඳයි. දැන් අපේ හිතට එන ලොකුම ප්‍රශ්නය තමයි මේ වගේ දීර්ඝකාලීන හරිම සංකීර්ණ මෙහෙයුම් ඇත්තටම කරන්න පුළුවන් දේවල්ද කියන එක. අපි පොඩ්ඩක් ඉතිහාසයේ දෙස හැරිලා බලමු ඇත්තටම මොනවද වෙලා තියෙන්නේ කියලා. මේකට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ඔසාමා බින් ලාඩන්ව ලුහු බැඳපු මෙහෙයුම. හිතන්න ඒක CIA එකයි ඇමරිකානු නේවි සීල්ස් කණ්ඩායමයි එකතු වෙලා අවුරුදු ගාණක් තිස්සේ කරපු පරීක්ෂණයකින් පස්සේ අතිශය සූක්ෂම විදිහට ක්‍රියාත්මක කරපු එකක්. බින් ලාඩන් මෙහෙයුම දිහා බලවම අපිට පැහැදිලිව පේනවා මේ වගේ මෙහෙයුම් වලට දශක ගණනක සැලසුම්, බුද්ධි අංශ කීපයකම සහයෝගය, පුළුල් පරීක්ෂණ සහ තොරතුරු රැස්කිරීමක් ඕන වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒවා අන්තිම තත්පරයට වෙනකම්ම නිර්වද්‍යව ක්‍රියාත්මක කරන්නත් ඕන. ඉතින් මේකින් පේනවා මේ වගේ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධ කියන්නත් බෑ. අපි මෙච්චර වෙලා කතා කළේ වෛරල් කතාවයි. ඒ වගේ දේවල් වෙන්න තියෙන යම් තාත්වික ඉඩකඩකුයි ගැන. හැබැයි දැන් අපි බලමු මේ විශේෂිත කතාව සම්බන්ධයෙන් විශ්ලේෂකයින්ගේ නිල මතය මොකක්ද කියලා. මෙන්න මේක තමයි වැදගත්ම කාරණය. ඉතිහාසයේදී දීර්ඝකාලීන මෙහෙයුම් තිබුණා තමයි. හැබැයි විශ්ලේෂකයින් පැහැදිලිවම පෙන්වා දෙනවා මේ කියන ඩෙන්ටිස්ට් චිප් කතාව කිසිම නිල තහවුරු කිරීමක් නැති අන්තර්ජාලය පැතිරෙන කුමන්ත්‍රණ න්‍යායක් විතරයි කියලා. එහෙනම් ඒ කතාව එහෙමනම් ඇත්තටම බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අපි දැන් මේ වෛරල් කතාවයි ඔත්තු සේවා ඇත්තටම භාවිතා කරන ක්‍රමවේදයයි අතර තියෙන වෙනස දිහා බලමු. මේ බලන්නකෝ වෛරල් කතාවේ කියවෙනවා වෛද්‍යවරු වගේ වෙස්වලාගෙන යනවා කියලා. හැබැයි යථාර්ථයේදී ඒ වෙනුවට භාවිතා වෙන්නේ මිනිස් ඔත්තුකරුවන්. ඒ වගේම තමයි රහසින් හංගපු චිප් එකක් ගැන කතාවේ කිව්වට ඇත්තටම වෙන්නේ sannivedana සංඥා ලුහු බැඳීම සහ චන්ද්‍රිකා නිරීක්ෂණය වගේ දේවල්. තහවුරු කරපු බුද්ධි තොරතුරු එකතු කරන ක්‍රම දිහා බැලුවම ඒවට ඇතුළත් වෙනවා ශේෂ්ත්‍රයේ ඉන්න මිනිස් ඔත්තුකරුවන්, දුරකථන සහ වෙනස් sannivedana සංඥා පස්සේ පන්නන එක, අධිවිභේදන චන්ද්‍රිකා වලින් නිරීක්ෂණය කරන එක සහ සයිබර් ඔත්තු බේලින් වගේ දේවල්. ඉතින් මේ මුළු විග්‍රහයෙන්ම අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි අන්තර්ජාලීය වේගයෙන් පැතිරෙන වෛරල් කතා සහ නිවැරදිව තහවුරු කරපු තොරතුරු අතර තියෙන වෙනස අපි හැමෝම තේරුම් ගන්න එක හරිම වැදගත් කියන එක. අවසාන වශයෙන් අපි ආයත් මූලටම යමු. මේක ඇත්තටම සිදු වුණු රහස් බුද්ධි මෙහෙයුමක්ද? එහෙමත් නැත්නම් අන්තර්ජාලය තුල නිර්මාණය වෙලා පැතිරුණු තවත් එක කුමන්ත්‍රණ න්‍යායක් විතරද? අපි ඉදිරිපත් කරපු කරුණුත් එක්ක ඒ ගැන නැවත වතාවක් හිතලා බලන එක ඇත්තටම වටිනවා.